සාදරයෙන් පිළිගන්නවා friends Gaming Parasite YouTube channel එකට. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ Assassin's Creed Origins game එකේ story explanation video series එකේ දෙවෙනි episode එකට. එහෙනම් guys අපි යමු video එකට. මුළුමනින්ම මරා දැමීමෙන් පසු බයික් ආයා සොයා ගැනීම සඳහා ඇලෙක්සැන්ඩ්‍රියාවට පිටත් වෙනවා. මේ වන විට ආයා සංගව සිටින්නේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ The Great Library නම් වූ දේවස්ථානයේ. එහිදී බයික්ව හමු වන ආයා ඔහුට ලබා දෙන්නේ තමන්ට පරම්පරාවෙන් පරම්පරාවට හිමිවන Hidden Blade එකයි. බයික් විසින් සිතා සිටින්නේ තම පුත්‍රයාගේ ඝාතනය පිටුපස සිටින්නේ ස්නේක් නම් වූ පුද්ගලයා බවයි. එසේ සිතන බයික් විසින් ඇලෙක්සැන්ඩ්‍රියාවේ බවුත් හවුස් එකකදී ස්නේක් යයි සිතා සිටින එව්ඩ්‍රෝස් නම් පුද්ගලයා මරා දමනවා. එම සටන සිදුවන අතරදී බයික්ගේ ඇඟිල්ල කැපී යන්නේ Hidden Blade එකටයි. එව්ඩ්‍රෝස් මරා දැමීමෙන් පසු ආයා සහ බයික් මේ විට Order of the Ancient සංවිධානයෙන් සහ 13 වන තොලින් රජුගෙන් සංගවී සිටින ක්ලියෝපැට්‍රා රජුන් හමුවීමට ඇවිත් යනවා. එහිදී ක්ලියෝපැට්‍රා විසින් හිල් කර සිටින්නේ ස්නේක් යනු තනි පුද්ගලයෙකු නොවන බවත් ස්නේක් යනු සංවිධානයක් හැඳින්වෙන භාවිතා කරන නමක් කිය බවය. ඒ පවසා සිටින්නේ ස්නේක් යනු කිසි විටකත් තනි පුද්ගලයෙකු නොවන බවයි. බයික් විසින් මරා දමා ඇත්තේ හිපෝ නමින් හඳුන්වන Order of Ancient සමාජිකයෙකු බව ඇය හෙළි කර සිටිනවා. තවදුරටත් ඇය පවසා සිටින්නේ සංවිධානය තුනන මට්ටමේ සමාජිකයන් කිහිප දෙනෙකු පිළිබඳවයි. ක්ලියෝපැට්‍රා තොරතුරු ලබා දෙන්නේ හයිනා, ක්‍රොකොඩයිල්, ස්ක්‍රැප් සහ ලිසාඩ් යන පුද්ගලයන් පිළිබඳවයි. බයික් පළමුවෙන් පිටත් යන්නේ ස්ක්‍රැප් මරා දැමීම සඳහායි. බයික් ස්ක්‍රැප් ජීවත් වන ප්‍රදේශය දැන සිටියද එම පුද්ගලයා හඳුනාගෙන සිටින්නේ නැහැ. එම ප්‍රදේශයේ නායකයා සමග සබඳතාවක් ආරම්භ කරන බයික් ඔහුට සහාය ලබා දෙන්නේ තම විරුද්ධකාලියක් විනාශ කර දැමීම සඳහාය. ඉන්පසු ගම් නායකයාගේ ආරාධනයක් මත බයික් ආහාර ගැනීමට උන්හා එක්වන අතර එහිදී බයික්ට සිහිය නැති වෙනවා. නැවත සිහිය පැමිණෙන විට බයික් සිටින්නේ කාන්තාරය මැද හිස තෙක් වන දමාය. යම ආශ්‍රයට කතා කර තම කුරුල්ලාගේ උපකාර ඇතිව එම ස්ථානයෙන් බේරෙන බයික් වටහා ගන්නේ ගම් නායකයා ස්ක්‍රැප් වන බවයි. ඔහු ජීවත් වන දේවස්ථානයට පහර දෙන බයික් ස්ක්‍රැප්ව මරා දමනවා. I could have built something to... මේ අතර ක්ලියෝපැට්‍රාගේ අනුව ජූලියස් සීසර් හමුවීමට යන හයා ක්ලියෝපැට්‍රාගෙන් ත්‍යාගයක් ලබා දෙනවා. බයික්ගේ දෙවන ඉලක්කය බවට පත්වන්නේ හයිනාය. හයිනා යනු කාලිස් නම් වූ තරුණ කාන්තාවක් වන බව දැනගන්නා බයික් ඇය සමග තියුණු සට්ටක නිරත වනවා. අවසානයේදී ගීසා පිරමීඩයේ මැදදී ඇය මරා දැමීමට බයික් සමත් වෙනවා. Do I walk among the dead now? Magic stone of those who came before. ඉන්පසු ක්‍රොකොඩයිල් සොයා යන බයික් තම පැරණි හළුවෙක් මුණ ගැහෙනවා. ඇය හා එක් වී ඇරිනා නම් වූ මිනිස් සටන් පැවැත්වෙන ස්ථානයක සටන් කර එහි පළමුවන ස්ථානයට පැමිණෙනවා. ඉන්පසු ක්‍රොකොඩයිල් ලෙස හැඳින්වෙන බෙරනායක නම් වූ වයසක කාන්තාවක් මරා දැමීමට පිටත් වන අතර එහිදී ඇයගේ පෞද්ගලික ආරක්ෂකයා වන තම පැරණි හෙළිය මරා දැමීමටද බයික් සිදුවනවා. එහිදී අවසානයේදී ක්‍රොකොඩයිල් මරා දැමීමට බයික් සමත් වෙනවා. බයික් විසින් ලිසාඩ් මරා දැමීම සඳහා මෙම්ෆිස් දේවස්ථානයට පිටත් වන අතර එහිදී බයික් දැක ගැනීමට ලැබෙන්නේ
ලිසාට් මෙන්න විස්මුණු බැලගත් පුද්ගලයන් කිහිප දෙනෙක් හිටන බවයි. ඉන් කිහිප දෙනෙකු මරා දැමීමෙන් පසු සත්‍ය ලිසාට් මරා දැමීමට බයට හැකි වනවා. The lizard! Mutilated. Face yours. ඉන් පසු නැවතත් ක්ලියෝපැට්‍රා හමුවීමට පැමිණෙනවා. Assassin's Creed Origins game එකේ Story Declaration video series එකේ දෙවෙනි එපිසෝඩ් එක මෙහෙම ඉවර වෙනවා. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් guys, පාඩ සුබම සුබ දවසක්.